ටෙස්ට් T20 නමින් අලුත්ම තරඟ රටාවක් හඳුන්වා දෙයි. පළමු තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතරද පැවැත්වෙයි. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම හොල්ලන අලුත්ම ක්‍රිකට් ෆෝමැට් එක වන ටෙස්ට් T20 ක්‍රිකට් ගැනයි. මේ අලුත් තරඟ රටාව ක්‍රිකට් ඉතිහාසයේ නව යුගයක ආරම්භීය විප්ලව වෙනවා කියන එක නම් අනිවාර්යයි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන්නේ ෆෝමැට් තුනයි. ඒ ටෙස්ට්, වන් ඩේ සහ T20. නමුත් දැන් ලෝක ක්‍රිකට් කමිටුව විසින් ටෙස්ට් T20 ක්‍රිකට් නමින් අලුත්ම ක්‍රීඩා විලාසයක් හඳුන්වා දී තිබෙනවා. මේ ෆෝමැට් එකේ විශේෂත්වය වන්නේ කණ්ඩායම් දෙකම ඉනිම් දෙකක් බැට් කරනවා. ඒක හරියට ටෙස්ට් වගේ. හැබැයි T20 වගේ එක් පැත්තක් එකපාරක් පන්දුවට බහලා දෙන්නේ පන්දු වාර 20ක් පමණයි. ඒ අනුව හැම කණ්ඩායමක්ම ටෙස්ට් ක්‍රිකට් වගේ ඉනිම් දෙකක් ක්‍රීඩා කරන අතර T20 වගේ ඕවර් 20ක් පමණක් ක්‍රීඩා කරන බැවින් වේගයෙන් පන්දුවට පහර දීමට සිදු වෙනවා. ඉතින් මෙම ක්‍රීඩාව හඳුන්වා දීම සඳහා දැනටමත් කමිටුවක් පත් කර ඇති අතර ඒ ප්‍රධානීන් වන්නේ ABD ද විලියර්ස්, මැතිව් හේඩන් සහ රොයිඩ් ලොයිඩ් නම් හිටපු පුරාවර්ත තුනකි. ඉතින් මෙම තරඟ විලාසයේදී ක්‍රීඩකින් ඩිෆෙන්සිව් බැටින් එකක්, ඇටැක්ටින් බෝල් එකක් එකවර පෙන්වන්න සිද්ධ වෙනවා. ටෙස්ට් T20 ක්‍රිකට් එකේ පළමු මැච් එක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත වන අතර ලෝකේ පුරා ක්‍රිකට් ලෝලීන් ඒ තරඟය බලන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා. ඉතින් ඉදිරියේදී ආසියා කුසලාන, ලෝක කුසලාන වැනි තරඟ මෙම ටෙස්ට් T20 ෆෝමැට් එකේ තරඟ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අලුත් ටෙස්ට් T20 ෆෝමැට් එක ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.